මට අවස්ථා දෙකක හිතුණා මගේ ජීවිතේ පවන්නේ අහිමි වෙයි කියලා. මම නමින් සුසිත් වාස් මම ආවේ මීගමුවේ ඉඳලා මට තිබුණා සෙමම අවුරුදු ගානක් තිස්සේ තිබුණේ. ඉබල මම නොයෙකුත් බෙහෙත් කළා, ඉංග්‍රීසි වෙදකම් කළා. නමුත් අඩු වුණේ නැහැ. ටිකකට අඩු වෙනවා ආයි එනවා ඕමම තිබුණේ. කොහොම හරි මම ගිය අවුරුද්දේ මගේ පුතාගේ නෝනාගේ මාර්ගයෙන් මෙහෙ ගැන දැනගෙන මෙහෙට ආවා. ඇවිල්ලා කොහොම හරි මම ටික දවසක් බෙහෙත් කරනකොට මට අඩු වුණා. නමුත් මට හදිසියේ රට යන්න වෙච්ච නිසා මම මේක නවත්තලා ගියා. ගියාම මට ආපහු ෆ්ලයිට් එකේදී අර වෛරස් කැස්සක් ඇදිලා ගිය නොවැම්බරේ ඉඳලා මේ වෙනකම් දරුණු විදියට තිබුණා. ඊට පස්සේ දැන් සති 3ක් වගේ මම මෙහෙන් ඇවිල්ලා බෙහෙත් අරගත්තා. බෙහෙත් ගන්නකොට කොහොම සති දෙකකට කලින් මට හොඳටම අමාරු වැඩි වුණු තරමක් කියන්නේ මට අවස්ථා දෙකක හිතුණා මගේ ජීවිතේ පවන්නේ අහිමි වෙයි කියලා. ඒ වගේ දරුණු තත්යකට ආවා. නමුත් මම බෙහෙත් නැවතුවේ නැහැ. ඉතින් මට සතුටුයි කියන්න මම මේගොල්ලන් කියන විදියටත් හරියට වෙලාවට බෙහෙත් නොගෙනත් මට මේ බෙහෙත් වරුතු දුන්න හැටි. කොටින්ම කියනවා නම් මට එහෙම ලෙඩක් තිබුණු කෙනෙක්ද කියලාත් මට දැන් දැනෙන්නේ නැහැ. ඒ තරමට මම සුවපත් තත්ත්වයට හැරිලා තියෙන්නේ. ඉතින් මම ගොඩක් ආඩම්බරෙන් කියනවා මේ වගේ තැනක් තියෙන එක අපට ලොකු දෙයක් අපේ රටේ. බය නැතුව වෙලා බෙහෙත් ගන්න අපේ ડોක්ටර් දෙවින්ද දෙවි කෙනෙක් වගේ අපිට 100% විශ්වාසය තියන්න පුළුවන් ප්‍රධානම කාර්යය තමයි අපිට වෙන සිංහල බෙහෙත් කරනකොට වගේ කඩෙන් ගිහිල්ලා බෙහෙත් මුල් ගන්න කසාය තම්බන්න එහෙම කිසි දෙයක් නැහැ. මෙතනින්ම අපිට નિયમિત බෙහෙත දෙනවා. අපිට තියෙන වෙලාවට අර ඉංග්‍රීසි බෙහෙත් ගන්නවා වගේ බොහොම ලේසියට චූටියට බෙහෙත් ගුලි හදලා තියෙනවා. අපි ඒක පාවිච්චි කරන එක විතරයි. ඉතින් බොහොම පහසුවෙන් මේක කරන්න පුළුවන්. මම දැන් හොඳ සුව තත්ත්වයට හැරුණා කියලා මම බොහොම සතුටින් කියනවා. ඉතින් නිර්භයව ඕන කෙනෙකුට කියන්න පුළුවන් එන්න සිලෝන් හොස්පිටල් යක්කලා කියලා.